අයිබෝන් සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. SL Education YouTube channel එකට ඔයාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු ඔයාගේ දේශපාලන විද්‍යාවේ දැනුම කොහොමද කියලා. වැඩි කතා නැතුව අපි යමු එහෙනම් වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නේ. නූතන දේශපාලන විද්‍යාවේ පියා කවුරුන්ද? නිකොලොයි මැකියාවේලි. දෙවැනි ප්‍රශ්නය. ගැටුම් ත්‍රිකෝණය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළේ කවුරුන්ද? ජොහාන් ගැල්ටෝන්. තුන්වෙනි ප්‍රශ්නය. බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරන ලද්දේ කවුරුන්ද? චාල්ස් මොන්ටෙස්කියු. හතරවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය කුමක්ද? ලංකා සමසමාජ පක්ෂය. පස්වන ප්‍රශ්නය. ජාත්‍යන්තර ගැටුම්වල ව්‍යූහය යන කෘතිය ඉදිරිපත් කරන ලද්දේ කවුරුන්ද? මහාචාර්ය ක්‍රිස්ටෝපර් මිචෙල්. හයවෙනි ප්‍රශ්නය. රාජ්‍ය ප්‍රතිපත්ති හා බැඳුණු සංකල්ප තුනකි. ඒවා මොනවාද? ප්‍රතිපත්ති විශ්ලේෂණය, ප්‍රතිපත්ති උපදේශනය, ප්‍රතිපත්ති නායකත්වය. ගැටුම් වර්ගීකරණය තුන් ආකාරයකි. ඒවා මොනවාද? සරල වර්ගීකරණය, කෘත්‍යවාදී වර්ගීකරණය, දේශපාලන වර්ගීකරණය. අටවෙනි ප්‍රශ්නය. 1972 ආණ්ඩු ක්‍රමයේ නීති සම්පාදිත ආයතනය කුමක්ද? ජාතික රාජ්‍ය සභාව. නවවෙනි ප්‍රශ්නය. නූතන භෞමික රාජ්‍ය ප්‍රධාන අංග හතරකි. ඒවා මොනවාද? නිශ්චිත දේශ සීමාව, ආණ්ඩුව, ස්වාධිපත්‍ය බලය, ජාතික පදනම. 10වෙනි ප්‍රශ්නය. ස්ත්‍රීවාදයේ ප්‍රධාන ගුරුකුල තුනකි. ඒවා මොනවාද? ලිබරල් ස්ත්‍රීවාදය, රැඩිකල් ස්ත්‍රීවාදය, මාක්ස්වාදී ස්ත්‍රීවාදය.